යන්නේ අධ්‍යක්ෂ තුමිය හම්බ වෙන්න. කලාප අධ්‍යක්ෂ. මේ එක්කෙනෙක් ඇවිල්ලා මේ පොතේ නම ගමන් ලියන්න. විද්‍යාන්තර අධ්‍යාපන කාර්යාලයට පැමිණියේ දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලයේ ආර්ථික සංගමයේ ලේකම් වශයෙන් මමත් අපේ පිරිසත් අපේ ඉස්කෝලේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය විසින් යෝජනා කරලා තියෙනවා මේක ත්‍රි භාෂා ඉස්කෝලයක් කරන්න කියලා පාසලක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට සක්‍ර ලේඛන එවලා තියෙනවා. අපි මේ ක්‍රමයට සම්පූර්ණ විරුද්ධයි. ත්‍රි භාෂා කියන සංකල්පයට අපි සම්පූර්ණ විරුද්ධයි. අපිත් එක්කත් මුස්ලිම් දෙමළ සහෝදරවරු ඉගෙන ගත්තා. ඒ නිසා මේ දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලය හෙවත් එස්.එස්. ජයසිංහ මධ්‍ය මහාවිද්‍යාලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න කියන එක ඉල්ලීමයි කරන්න ඕනේ. ඇත්තටම අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය කරන්න ඕනේ මේ අඩුපාඩු තියෙනවා නම් මේ අසුගන් ටික වැඩි කරන්නයි ඕනේ ඇත්තටම. ඒක කරන්නේ නැතුව මේ වෙන ඒක කරලා මේ මහජනතාව කියන්නේ අසල්වාසීන් දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ ප්‍රකෝප කරලා මේ නැති මේකට දේශපාලන තත්ත්වයකුත් එන්න පුළුවන් වෙයි මේක මේ විදිහට ගියොත් එහෙම. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා මේ අදාළ නිලධාරීන්ගෙන් මේ වැඩේ කරන්න එපා. මේක කරලා අන්තිමට කියන්න එපා මේක ජාතිවාදී මේක මේ කියන යවන්න එපා. ඒ නිසා මේක නම් මේ කියන එක කරුණා කරලා මේවා කරලා මේ අපිට ඕනේ මේක මේ චක්‍රයක වහම ඉවත් කරලා මේක අහුසි කරන්න. ඒකයි තමයි අපේ ඉල්ලීම. දෙහිවල මධ්‍ය මහාවිද්‍යාලය පසු කාලීනව එස්.එස්. ජයසිංහ විද්‍යාලය බවට පත් වුණා. එතනින් පස්සේ අද මේ වෙනකම් මේ ඉබ්බේ දෙහිවල එස්.එස්. ජයසිංහ විද්‍යාලය විදියට. දැන් මේ අධ්‍යාපන අධිකාරිය සූදානම් වෙනවා මේක ත්‍රි භාෂා පාසලක් විදියට වෙනස් කරන්න. මේ ත්‍රි භාෂා පාසල් කියන එක එන්න කලිනුත් මේ ඉස්කෝලේට දෙමළ සිංහල ක්‍රිස්තියානි මුස්ලිම් හැම ළමයෙක්ම ඉගෙනගෙන තියෙනවා. මේ අපි හැම කෙනෙක් මේ සියලු දෙනාම ආදි ශිෂ්‍යෝ. මේ ආදි ශිෂ්‍යයන් එක අවුරුදු 80 ගණන් වල 90 ගණන් වල හිටපු ශිෂ්‍යෝ මේ ඉන්නේ. මේ ශිෂ්‍යෝ හැම කෙනෙක්ගේම හැම පන්තියකම මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි හැම කෙනෙක්ම ඉඳලා තියෙනවා. අපි සහෝදරත්වයෙන් ඒ කට්ටිය ආරක්ෂා කරලා තියෙනවා. මේක වෙනස් ත්‍රි භාෂා කරන්න කලින් අපි කියන්නේ අවධාරණය කරන මේක ත්‍රි භාෂා කිරීම කරන්න හදන්නෙම කුමන්ත්‍රණයක්. මේ අපේ ඉස්කෝලය අපේ සිංහල ජනතාවට තියෙන අවස්ථාවල් නැති කරන්න කරන උත්‍රකට මේගොල්ලෝ කලින් කරගෙන ගිය කුමන්ත්‍රණයේ කොටසක් විදිහට මේක කරගෙන යනවා. අන්න ඒක වහාම නවත්තන්න. මේක සම්මුන්නාන්සලාට නවත්තන්න බැරි වුණොත් ඒ නවත්තන හැටි අපි දන්නවා. අපි ඒක අනිවාර්යයෙන් කරනවා. මේ අපේ ඉස්කෝලය වෙනුවෙන් මේ හැම කෙනෙක්ම ලේ හලන්න සූදානම්. අන්න ඒ தත්ත්වය ඇති කරගන්න එපා. මේක කරලා ඉවරලා ජාතිවාදී ගැටුම හදන්න එපා. දෙහිවල නැදිමාල ඔය ගල්කිස්ස ඔය හැමතැනකම අපි සහෝදරත්වයෙන් ඉන්නවා. අපේ එහෙම ගැටුම් නැහැ. වැල්ලවත් තියෙන අපිට චූට්ටක් යහැවතින්. අපේ එහෙම ගැටුම් ඇති උන්නේ නැහැ. මේ නැති ගැටුමක් ඇති කරන්න හදනවා මේ රජය මේ අධ්‍යාපන අධිකාරීන් මේ පාසල ත්‍රි භාෂා පාසලක් කරලා. මතක තියාගන්න මේට කාලයකට ඉස්සරලා මේ දෙහිවල එතකොට හැමතැනකම ගැටුම් ඇති වුණත් මේ පාසලේ ශිෂ්‍යයන් අපි ඒකට හිටියා. මේ සහෝදරත්වය අපි ඒ කාලේ නම් ඇති කරලා තිබ්බ නිසා. අපේ පාසල් වල මේ දෙමළ ශිෂ්‍යෝ අදටත් අපිත් එක්ක ඒ විදිහටම ඉන්නවා. ඒ වගේම මුස්ලිම් ඒ කියලා එහෙම ભેදයක් නැහැ. මේ හදන්නේ අධ්‍යාපනයේ ඇතුලේ ભેද හදන්න. මේ හදන්නේ වටපිටාවේ ඉන්න සිංහල මුස්ලිම් අය සිංහල දෙමළ අය සිංහල ක්‍රිස්තියානි අය ගස්ඨනයක් ඇති කරගන්න. ඒ ගස්ඨනය ඇති කිරීම වහාම නවත්තන්න. මේක ත්‍රි භාෂා පාසලක් වෙන්න ඕනේ නැහැ. දෙමළ මුස්ලිම් සිංහල ක්‍රිස්තියානි හැම කෙනෙකුටම මේ පාසලේ ඉගෙනීම එදත් තිබුණා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඒක නැති කරන්න ලෑස්ති වෙන්න එපා. අපේ මේ ජාතික සම්බන්ධය වෙනුවෙන් සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ම එක ඇවිල්ලා අපි මෙතන විරෝධතාවය දක්වනවා. ඒක ඇති කරගන්න එපා කියන අවධාරණය කරන. හැබැයි මේ වගේ මේක කරන්න ඕන නම් මේ ආදාසය දෙන්න කියන්නේ මුස්ලිම්කෝල. දැන් මේක කාලෙන් අවුරුදු ගණනාවක් තිස්සේ අපේ පාසල් වලට දෙමළ සිංහල මුස්ලිම් ක්‍රිස්තියානි හැම එක්කෙනෙකුටම එන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
හැබැයි මේ වටේ තියෙන මුස්ලිම් පාසල් වලට එහෙම නැත්නම් ක්‍රිස්තියානි පාසල් වලට ඒ අවස්ථාව ලැබිලා නැහැ. පුළුවන් නම් සහිරයිකේ දේවල් කරගන්න කියන්නේ ඒ දැන් ඔය මේකට ගේන්න හදන ළමයි ගේන්න හදන මුස්ලිම් පාසලේ ඉඩමදි නම් ඒක ඒගොල්ලන්ගේ මුස්ලිම් දෙමළ මාධ්‍ය පාසල් වලට දාන්න කියන්නේ. එහෙම නැත්නම් බිල්ඩින් වැඩි කරන්න කියන්නේ. ඒකේ උවමනාවන් සපුරන්න නෙවෙයි අපේ ඉස්කෝලේ තියෙන කියන එක මතක තියාගෙන මේ ප්‍රශ්නේ තවදුරටත් ගෙනියන්න එපා කියන දේ අපි අවධාරණය කරලා කියලා අනිවාර්යෙන් මේක අපි නවත්තනවා.